That's for coffee lovers. එන්න අපි කොෆි පොඩිමක් හදමු. රස කොෆි පොඩිමක් ගෙදරදීම හදලා කමුද? අපි බලමු මේක හදන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. මේකට ඕනේ වෙනවා කොෆි, වැනිලා, කිරිපිටි, සීනි, බිත්තර දෙකක්. මුලින්ම අපි පැණි එක හදාගන්න ඕනේ. ඔයගොල්ලන්ට ඕනේ නම් ඒක කැරමල් කරගන්නත් පුළුවන්. ඒ වුණාට කොෆි වල එන කළු පාට නිසා මම ඒක කැරමල් කරගන්නේ නැහැ. කොහොමත් කොෆි එකේ බ්ලැක් කලර් එකක් එන නිසා කැරමල් කලර් එකක් තාවොත් කලර් එක සෙට් නැති වෙන නිසා මම මේක සුදු පාටට තමයි පැණි එක හදාගන්නේ. ඒක වාජනයකට දාලා පැත්තකින් තියලා මම මේ පුඩින් බැටර් එක තමයි හදාගන්නේ. මුලින්ම කිරිපිටි ටිකක් දාගෙන වාජනයේට ඒකට කොෆි එකතු කරලා හොඳට මික්ස් කරනවා. සීනිත් දාගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ උණු වතුර එකතු කරලා මේ විදිහට හොඳට මික්ස් කරගන්න. හොඳට මික්ස් වුණාට පස්සේ අපි බිත්තර දෙකත් අපි ඒකටම එකතු කරගන්නවා. එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වැනිලා එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට ඕන නම් එනසල් කුඩු උනත් එකතු කරගන්න පුළුවන්. චුට්ටක් එකතු කරලා හදාගත්ත මිශ්‍රණය අපේ භාජනයට දාගන්නවා. දැන් හොඳට ෆොයිල් පේපර් එකකින් මේක කවර් කරලා අපි ස්ටීම් කරගන්නයි තියෙන්නේ. මුලින්ම මම වතුර එකක් රත් වෙන්න තිබ්බා. අපි ඒකට තියලා ස්ටීම් කරලා පැය භාගයක් විනාඩි 45ත් අතර කාලයක් හොඳට ස්ටීම් කරගත්තාම ඇති. ටූත් පික් එකක් පාවිච්චි කරලා ස්ටීම් වෙලාද කියලා ඕනනම් චෙක් කරලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ හොඳට ස්ටීම් වෙච්ච අපේ චුට්ටක් කූල් ඩවුන් වෙන්න තියලා අපි ඒක ෆ්‍රිජ් එකේ විනාඩි 30ක් තියලා අරගන්නවා. මේක ප්ලේට් එකට දාගෙන රස බලන්නයි තියෙන්නේ. මේ සුවඳ නම් මාරයි. කොෆි ලවර්ස්ලා නම් ආසම සුවඳක් තමයි ඉතින් මේ එන්නේ. ඉතින් ලේසි නිසා ඔයාලත් ගෙදරදීම හදලා බලන්න.